Mami, worry yan na. Korek. Kuit. Ah, ini boleh kill aku dah. Ya, bahan dia hari. Boleh. Ada mana. Mana bot? Patel light pa. Ha. Ini no. Ide. Mama. ලොකුන්නේ ඔව් මෙතනින් ගෑන් ළමෙක් දිව්වත් දැන් දිව මෙන්න මේ අම්මා මෙහෙට ගියා කොහෙද ගියේ මෙහෙට මෙච්චර වෙලා ආරක්ෂා කරගෙන හිටියේ මට බොරු කියලා පැනලා ගියානේ ගෑනු විශ්වාස කරන්න එපා ඒ අත පහකට විශ්වාස කරන්න බෑ මේ කොයි පැත්තටද ගියේ මේ පැත්තට ගියේ මේ මෙයාට ගන්න ගෝණිය අනේ ලොකුන්නේ මට කොහොම හරි අල්ලලා ඕනි කෙල්ලව අල්ලලා දෙනවා අපිට අහුවිච්ච ගමන් මේ ගෝණියට දාලා බැඳලා තියන්නම් හා ඔයා යන්න අපි හුවක් තියන්නම් අහුවිච්ච ගමන් හරි ඔය යන්න බයන්න බෑ හරි අපි හුගයක් විතර තියන්න හරි ලොකුන්නේ හරි එන මාමි මොකද අපි මෙහෙම කරමු ඔව් ඔයාගේ ඇඳුම් ටික ගලවලා මායට අඳමු බයිද මම විලෙජ්ජනේ ඇඳුම් ගැලුවා පිසු දැක කඩම් අනේ සේන මාම අපිට උදව් කරන්න එතන හොරු කල්ලියක් අපිව ඔක්කොම උස්සයි මම ඇඳුම් ටික ගලවන්නකෝ ඒක අල්ලගනි ඉතුරු ටික මං කරන්න මම මේක කරන්න සේන මාම ඉක්මන් කරන්න තාම මදියා ගන්න ඕනද ඒ රලා අඳන්න මායට මායට අම්මා මාය මේක කරන්න මාය කරන්න අනේ නාව බබහින් දැන් මේක බැලලා මම මොකද කරන්නේ මම ඉන්න කෙල්ල අල්ලගත්ත විදියට අම්මා අමින් අනේ අම්මේ මේ අපි කෙල්ල ඕන්න ඇල්ලුවා මේ අපිට හදිස්සි වැඩක් තියෙනවා ඔය ඇත්තම ඔයාට වෙන කෙල්ල වාර දුන්නා ඔන්න අපේ රාජ වැඩ කරා සිද්ධ වෙන ලොකුන්නේ ඔයා බලාගන්න මේ කෙල්ල වල්ලලා දුන්නා ඔව්, හරි. මාව ඔයා සිරිසංග බලන්න. බව කරනවා අනේ පින් සිද්ධ වෙනවා හරි, හරි. අනේ පින් සිද්ධ වෙනවා අනේ අම්මේ මේ ඉන්නේ අනේ මගේ පණ මෙච්චර මං උදව් කරලත් ඇයි දෙයනේ මාව දැලා පැනලා ආවේ හෙලෝ පින් සිද්ධ වෙනවා ආයි හානියක් කරන්නේ නැහැ නේද මට නෑ යා මම හානියක් අනේ ඇයි දෙයියෝ පැනලා ආවේ ගෝණිය එකක් දාලා මට දුකයි මං ගෝණිය ගෙනාවට මට සමා වෙන්න මොන තරම් ආදරෙන් බලාගෙනද මං අර ශරීර කුට්ටිය කරන්න සාරි ටික ඇදලා දුන්නේ මම අදයි දැනගත්තේ ගෑනු මෙච්චර චපලයි කියලා ආයි දාලා යන්න එපා ලොක්කට බාර දෙන්නත් දුකයි ඒත් කරන්න දෙයක් නෑ මට තිරසක බෝ වෙන්න බෑ ලේසියෙන් මගෙන් කෙල්ලෙක් බේල්ල යන්න තව කෙල්ලෝ 10ක් වුණත් මං අල්ලන්න මං කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ අම්මපා මලහත්තිලා වුයි මට බය දූප හින්දාද කොහෙද කටහඬක් වෙනස් වෙලා නෑ මගේ පොඩ නැමෙලා තියෙන කෝණේ ඇතුලේ ඉන්නේ ඒකයි හරි දැන් ගිහිල්ලා මොන හරි බොමු කටහඬ හරියන්න හරි මගේ දෙයියෝ මගේ අම්මා හරි අයියා පන්තිසිරා කයිදකෝ බැලුවද නාගතුමනි මං කිව්වේ මේ සිරාගෙන් කවුරුත් බේරලා යන්නේ නැහැ කියලා ගෑනු 10ක් අල්ලනවා 10ක් හරිද මෙන්න බඩු ගණන් එළියට හරි ගණන් එළියට ඔන්නේ ගන්න එපා වැඩි ඔන්න ගන්නවා පච්චසිරා මේ මොකෙද බලා කෙම්බෙක් තොට මං කිව්වේ කෙල්ල අල්ලන්න කියලා තෝ මේ හැල කෙම්බෙක් අල්ලලා අම්මට උඩ තොපි දෙන්න මාව කෑවයකෝ තොපි දෙන්න හොත පාඩමක් උගන්වන්න මොකද ගෝණිය තද නායකතුමා අම්මට තොපි දෙන්න අද අනේ නායකතුමනි ඔය එහෙන් දාන්නේ බා පලාත්තිලා ඔය කෙල්ල නේද හිටියේ ගෝණිය ඇතුලේ අනේ තොපි දෙන්නට මම හොඳ පාඩමක් උගන්වනවා මොකද කරේ තොපි දෙන්න පුළුවන් නම් බේරලා ඵලයෝ
පොඩ්ඩක් යන්න පුළුවන්ද කියලා බලපන් මෙහෙමයි මේක පාටම අපි දෙන්නව දෙපිටි දරුව කරන්නේ ට්වින්ස්ලා වගේ බං වඳුනේ දැන්. මේ එක තීරණයකට ඇවිල්ලා දෙන්න කතා කරගෙන අර පැත්තට යන් යන්. හරි එනම් මෙහෙම යන්. එන්න බෑ හරි හරි හරි. අම්මෝ මොනවා කියලා මොනවා කරලා හරි මගේ කෙල්ලෝ මට බේරලා දෙන්න ඕන උඹලා. අපි ජීවිතය දීලා හරි හම් මහත්තයා. හම් මහත්තයායි දුව බේරලා දෙනවා. යමල්ලා. පරිසේ පරි. යමල්ලා. වල් බල්ලෝ. මායා අප්පච්චි මගේ දුවේ අමාත්‍යෝ ඉන්න වෙලාවක් නැහැ. අර රංජන් කියන හොරා අපි වස්තු පන්නනවා. ඌ දෙන්නවත් එනවා ඇති. දුවේ මම මේ හැමදේම විනාශ කරලා හරින් උඹ බේර ගන්නවා. දැන් මට උඹ ලැබුණා. රංජන් ඌ දන්නේ නැහැ මේ රාජසිංහ හාමුගේ ඇති අපේ ආරක්ෂාවට වීර හිටපොම ඇති. ඔය දෙන බලන්න. ඌ ඉවර කරපල්ලා. යමා මොකද රංජන් කියන්නේ? මම තමයි රංජන් කියන්නේ එහෙනම් දැනගනින් මම තමයි රාජසිංහ හාමු කියලා. රාජසිංහ හාමු ඔබ තමයි මම මෙච්චර කාලයක් බලාපොරොත්තුෙන් හිටියේ. එහෙමද? අද තමයි උඹේ අවසානය. වීරා මුව බලාගනින්. ඔබ කවුද අපෝ? අප්පච්චි යන් වීරා අප්පච්චි යන් අපි වීරා ගහපන් උකට ගහපන්. අපි යමු අප්පච්චි පොඩ්ඩක් ඉන්න මායා. කොහොමද අපිට උදව් කරන මිනිස්සු කාලේ යන්නේ? පොඩ්ඩක් ඉන්න. අප්පච්චි ගහපන් උකට. උඹට කොහෙන්ද මාලේ? මේක මගේ අපච්චි දැම්මේ. උඹට මොකටද? ඒ අප්පච්චි ඉලසික හාමු. ඔව්. ඇයි? ඒ අම්මා සුමනා වීරසේකර. ඔව්. උඹට හිටිය අයියා කෙනෙක්. ඔය යකෝ හිටියා. ඒ දැන් නෑ. මං කියන දේ ආපන්. මං කතාවේ තුරු ටික කියන්නම්.
කියන දේ අහපන්. මම උඹට අයින විදියට වැඩ කරනවා. ඔබ හාමුලකට පැනපන්. එහෙම කරනක හරියද? මේ අම්මයි තාත්තයි ගැන දැනගන්න ඕනේ නම් මගෙන් මං කියන විදියට වැඩ කරපන්. දැන් ඔබ මට බයි හාමුලකට පයින් විදියට වැඩ වෙන්න ඕනේ. අද තමයි මම ජයපන් බොන දවස. ජයපන් බොන දවස. වීරා ඕකව ඉවරක් කරපන්. ඕකව ඉවරක් කරපන්. අමාත්‍ය අනේ මොකද මේ උනේ? අපරාධ කරේ. මගේ දුව බලාගනි. බලාගන්න. මට පොඩි කාලේ ඉඳලා කන්ද පොඩි දීලා හදපු අමාත්‍ය. අද මේ අපරාධ කරේ. මට කටට මාව හැදුවා මට උස්පත් කරා ඉල්ලපුනේ හැම දෙයක්ම දුන්නා. මොකද උනේ? දුවේ මට සමාවෙන් දුවේ. අනේ අමාත්‍ය මම උඹේ තාත්තා නෙමෙයි සුවේ. අනේ අප්පච්චි මගේ අනේ අප්පච්චි මේ සේන මාමගෙන් ඔක්කොම අහගනින් මගේ දුවේ. සේන මාමා අප්පච්චි අමාත්‍ය අමාත්‍ය බලවත් තමන්. ඔබට මතකද වීරසේකර හාමුගේ ලොකු පුතා මහේස් මම. ඔබ වීරා. අයියා මහේ බින්දු මේ ඔක නතර කරපල්ලා. ඔක නතර කරපල්ලා. මුල ඔක්කොම එකවල්ලේ පොල්. ඇයි මරාගන්නේ? මම කියන්නම් කතාව. නෝ ඔව්. බල සහෝදරයෝ. බලට හිටියේ නේද? පූජා කියලා නංගි කෙනෙක්. ඔව් ඒ නංගි තමයි අර ඉන්නේ. ඒ මගේ නංගි මායා විදියට. මගේ නංගි ඔව් මල දෙන්නගේ නංගි. දුව. මේන්නේ උඹේ අයියලා දෙන්න. අයියේ මල්ලි. එතකොට සේන ඔව්. මේ මගේ නංගි මම හැම දෙයක්ම දන්නවා. ඔව්. මල්ලි අයියේ නංගි මට සමා වෙන්න මල්ලි. නංගි මං අතින් ඔයාලා දෙන්නට ගොඩාක් වැරදි සිද්ධ වුණා. මේ ඔක්කොටම මුල අර රාජසිංහ හාමු. පාරය. පුංචි කාලේ අපේ අම්මයි තාත්තයි මරලා අපි සහෝදරයෝ තුන්දෙනා කුරුළු කූඩුවකින් වෙන් කෙරුවා. ඒත් නංගි මල්ලි අපේ දෛවය විසින් අපි නැවත එකතු වුණා. මට සමා වෙන්න නංගි මල්ලි. මං අතින් වෙච්ච වැරද්දට. කමන්නේ අයියේ සේන මාමේ මේන්න. ඔව්. මම ඉන්නවා. අපිට සමා වෙන්න සේන මාමේ. මං අතින් ඔයාටත් වැරදි සිද්ධ වුණා. ඒත් අපි අද එකතු වුණා. අපි සියලු දෙනාම අද ඉඳලා සහෝදරයෝ වගේ එකට ජීවත් වෙමු. පත්‍යසිරා. ඔබත් අපිත් එක්ක දිගටම හිටපන්. Hey.